කරුණාවන්ත තොප්පි වෙලෙන්දෙක් ගමෙන් ගමට ගිහින් හමුවෙන හැමෝටම පාට තොප්පි වික්කා. ගොඩක් දුර ඇවිදලා මහන්සි හිතුන නිසා තොප්පි වෙලෙන්දා ලොකු සැවනක් තියන ගහක් යට පිකක් විවේක ගන්න හිතුවා. ඔහු නිදාගෙන ඉන්න අතරේ සෙල්ලක්කාර රිලව් රංචුවක් ගහෙන් බැහැලා ඇවිත් පාට තොප්පි ටික දිහා බලාගෙන හිටියා. රිලව් ඒ තොප්පිදාගෙන හරිම සතුටින් ආයමත් ගහට නැග්ගා. තොප්පි වෙලෙන්දා ඇහැරෙනකොට රිලව් ටික එයාගේ තොප්පි දාගෙන ඉන්නවා දැකලා හොඳටම පුදුම වුණා. රිලව් මිනිස්සු කරන දේවල් ඒ විදිහටම කරන්න කැමතියි කියලා එයාට මතක් වුණා. එයාට නියම උපායක් කල්පනා වුණා. එයා තමන්ගේ තොප්පිය බිමට විසිකලා. රිලව් ටිකත් එයාව අනුකරණය කරලා තොප්පිය ඔක්කොම බිමට දැම්මා. ඔප්පි වෙලෙන්දා එයාගේ පොප්පි ටික අහුලගෙන හරිම සතුටු හිනාවකින් ආයෙමත් එයාගේ ගමන පිටත් වුණා.